ඉතින් මේ අපේ කතාව our wedding story. ආහුං සහස්ස මබිනින් මිත සායුධං තං වෙනික වෙලාව උදෑසන 5:30යි. හීනියට මල් තුහින කඩා වැටෙන සුන්දර වැව්විස් මැත්තේ ඈත කොනකින් හීනියට එවී බලා ලාවට හිනා වෙන හිරු කුමරුයි කිචිපිචි නැවත දෙමින් සංගීත රාවයකින් මන්මත් කරවන කුරුරු රෑනයි පසකින් හනි හනිකට ගලා බසින දොළපාරයි අවුරුදු 13 මාරක අපේ ආදර කතාවට ආශිර්වාද කරන අපූර්ව. ඉතින් මේ අපේ ආදර කතාවයි අලුත්ම පිටුවක මූලාරම්භයයි. ඉතින් මේ සුන්දර උදෑසන අපේ ආදර කතාවේ ලස්සන මතක සටහන් ලස්සනට රූප රාමුවකින් විත්තම් කරන්නට උදව් උපකාර වෙච්ච හර්ෂයිය ඔයාටත් සමීර අයියා ඇතුළු මංගලා හැමෝටමත් උදව් උපකාර කර අනිකුත් හැම දෙනාටමත් බොහෝම ස්තුතියි. ආදරේ ගොඩාරියක් ඔයාලා හැමෝටම. අම්මා අපි හැමෝගේම මහ පිරිතයි. ඉතින් මේ තියෙන්නේ අපේ අම්මාගේ ආශිර්වාදයයි. මම ඔයාලට ගොඩක් ආදරෙයි අම්මේ. ජීවත් වෙන කාලේ තාලේ උරු කළා මේ ලස්සන ලෝක පුරා මායිකම සැරිසරා ජීවත් වෙන කාලේ තාලේ උරු කළා මේ ලස්සන ලෝක පුරා මායිකම සැරිසරා ජීවත් වෙන කාලේ තාලේ උරු කළා. ආදරේ සංකේතයේ රතු රෝස මලුලු. එහෙමයි. ඉතින් අපි හැමෝම අහලා තියෙනවා. ඒත් මං ආසම සුදු රෝස මලට. මොකද අපේ ආදරෙත් හරියට සුදු රෝස් මලක් වගේ සුන්දරයි පිවිතුරුයි. ඉතින් ලස්සන සුදු රෝස මලයකින් හැඩ කරපු අපේ විවාහ උත්සවයේ මන්දිරයයි මේ. මේ හීනේ හැබෑවක් කරගන්න මුල පිරුවෙනම් ලස්සන හදවත් වෙන රයිගම පිහිටි ලංකා උත්සව ශාලාවේ අධිපති මඩුල්ල ඇතුළු කාර්ය මණ්ඩලයයි. ඉතින් බොහොම ස්තුතියි අපේ මතක පොතේ ලස්සන පිටුවක් පෙරගන්න මේ තරම් ලස්සනට හැඩ කළාට හැමදේම. ශාලාවේ ඈත කොනක සැඟවී දැසායා බලා සිටින මට ඇසුනේ නම් ලස්සන බෙරහඬ ඒකටම නොදෙවෙනි ලස්සන කවිරාවය ඊය අස්සෙන් හීනියට ඇහෙන ගිජ්ජි සෙලවෙන හඬ කියා බෑවේම විස්නටුම් වල මනරම් බවක් සීතුවමක් ලෙස වවමින් නොවේද. ඉතින් මේ මගේ කුමාරයාගේ පැමිණීමයි. ඉතින් ඇසෙන්නේ ලස්සන සුරංගනාවේ තුන්දෙනේ ලස්සනට ගොතපු ලස්සන ගීතිකාවකින් මගේ කුමාරයා පිළිගන්න විදිය තමයි. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා තුන්දෙනාටම.
සිටිනා හැමදාමත් කාගෙත් ආදරෙන් ඔඩුව දිනා ගන්න මගේ කුමාරයා අදත් ඉතින් ඔන්න මගේ අම්මගේ තාත්තගෙන හාද්දකොත් ගත්තා ඉතින්. හිතාස්සෙන් හීනියට එඩිකම් කරන ආඩම්බරකාර සිතුවීමකින් පිරී ගිය කියාගන්න බැරි හැඟීම් ගොඩක් පොරපන ආදරණීය මොහොතක්. පෝරු මස්තකය ඇසලට වෙලා මං එනතුරු බලා සිටින ගාම්භීර ඔහු දිහා බලාගෙනම මගේ ආරක්ෂකයින් දෙදෙනාගේ අතේ ඒගිලී මා ඔහු දෙසට ඇදී ගියේ නිතතින්මයි. බලන්නකෝ ඒ සුන්දර දසන. ඉතින් මොහොතකට කලින් ඇසුන ඒ වෙස් නැටුම් කලාවේ ආඩම්බරකාර තේජස මගේ ඉදිරියේ ගෙනහැර පාන මේ ශිල්පීන් අපේ ජීවිතයට කෙතරම් ආශිර්වාදයක් එක් කළාද. ඉතින් මගේ ආභරණ ගැන ලස්සන වර්ණනාවක් කරමින් මගේ මල් කලඹ ගැන ලස්සන වර්ණනාවක් කරමින් මං ගැන ලස්සන වර්ණනාවක් කරමින් ලස්සන කවි ගී ගායනා කරමින් ලස්සන වෙස් නර්තන ඉදිරිපත් කරමින් මට ආශිර්වාද කරමින් මාව පිළිගත් ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් කවදාවත් ඔයාලගේ ආශිර්වාදය මට අමතක වෙන්නේ නැහැ. මට විතරක් නෙමෙයි ඔහුටත් එය එසේමයි. පෙරනාදේ මැද්දෙන්ම සුදු රෝස මලින් සැරසුන අපේ ලස්සන පෝරු මස්තකයට නැගීමයි මේ යන්නේ. සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං බන්ධංගතං සිරිදදං මනනෙත්ත දයිතං දයිතං මුනීන්ද්‍ර සුබුතං බුද්ධ සින්ද සුන්දං සුන්දං සධම්ම පවරං දිරසා නමාමි ලත්තිකාහං තමරිය සංඝං. ඉතින් බුදුන්ගේ ආශිර්වාදය මැද මේ ඇරඹුණේ චාරිත්‍රානුකූලව සෑදුණු පෝරු චාරිත්‍රයි.
ආශිර්වාදාත්මක කවි ගායනා මැද බුලත් හුරුළු බිම දැමීමේ චාරිත්‍රයයි මේ. සිරිබෝසත් උපන් කාල නමෝ බුද්ද රත්නය ගැන සියලු සතුන් පාට මෙන්කල නමෝ කියා ශ්‍රීහත්ය දිගු කල මුනි අනුහත් බල නමෝ කියන ඒ බුදු ගුණෙන් වේවා ඔබට ජයමං. අපි අහලා කරලා මේ ඇවිල්ලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර තමයි අපි ඔබ මේ සෑම දිනම මේ ඉදිරියට පරම්පරාවක් විදිහට අපි අරගෙන යන්නේ. විවාහයේ තවත් එක සුන්දර සංකේතයක් වෙන මංගල මුදු පෙරදිවීමයි මේ. හැමදාමත් වගේ හිටටත් මාව ආදරෙන් බලා ගන්න ලෙසට ඔහුටම දිවුරුම් දෙමින් පූර්ව මස්තකයේදී සලුපිලි පෙළඳවීමේ ආදරණීය මොහොත කියා පෑවීම හදවතට ආඩම්බරකාරී හැඟීමක් වගේම හරිම ආදරයක් ඔහු ගැන. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානං ච යම්බලං අරහන්තානං ච තේජේන රක්ඛම් වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානං ච යම්බලං. මගේ හදවත ගැන දාන්න පනට පන උනත් දෙන්නට මට උන්න කවදත් මගේ හදවතේ මුල් තන දාන්න අම්මා වගේ කවුරුද ලොව වෙන ඉන්න ඕනේ ඉතිගාරම මාර්ගීකරන මාර්ගවාදක් මම පියතුමාට ආරාධනා කරනවා මනමාල මහත්මියගේ පාර්ශවයේ උදුවැලි තලේ අත අල්ලන් ඇවිදෙව්ව වෙල්ලි පනල්ල මා තමගින් දුව පැන්න වෙහෙස වෙලා මා මේ දුර ගෙන ආව මගේ පිය රජු බයි මතු හැම භවයකම අම්මා තාත්තා මාපිය දෙපළ අපි හැමෝටම දෙවියන්ගෙන් ලැබුණු සුන්දර තෑගයක් ආශිර්වාදයක් මගේ හිත හැමදාම කීවේ එහෙමයි.
ඉතින් මේ ගෙවුනේ එයාලගේ ආශිර්වාදය ලබා ගන්න මොහොතයි. ඒ විතරක්ද විශ්ව මාතාව අපිට ලස්සන හදවත් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා නේද? අපි දෙන්නාටම ආශිර්වාද කරන අපේ හිතවතුන් තමයි මේ. ඉතින් සුන්දර මතකයක් එකතු කරන්න මෙහි මොහොතට සහභාගී වුණාට ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම අපි දෙන්නම ඔයාලට ආදරෙයි. ඒ විතරක්ද අමතක කරන්න බැහැ කොහොමදවත්. ඉතින් හෝරාවක් පුරාවට අපි දෙදෙනා වෙනුවෙන් ආශිර්වාදාත්මක කවි ගායනා කළ ඒ සුන්දර හදවත, ඒ සුන්දර මහතාට බොහොම ස්තුතියි අපේ දවස ලස්සන කරන්න පැමිණියාට. ඒ වගේම ඔබගේ ආශිර්වාදය අපිට ලබා දුන්නාට. ඉතින් තාත්තාගෙන් පසු මගේ ජීවිතයට ලැබුණු හොඳම ආරක්ෂකයාගෙන් ආශිර්වාද නොලබ කොහොමද මම? ඉතින් මේ මගේ ආදරණීය ගෞරවයයි ඔයාට. ඉතින් ඊළඟට එළඹුණේ නම් විවාහ මංගල්‍ය ආලෝකමත් කරන මොහොත. ඉතින් මම ඒ වෙලාවේ ප්‍රාර්ථනා කරේ නම් අපි දෙදෙනාගේ ජීවිතයට හැමදාම ආලෝකය ලැබේවා, ආලෝකයෙන් පිරේවා කියලායි. සඳගාවින් තරුවක් රැඳුනා වාගේ හිතවත් වෙලා හැටි වූ ජීවිත පින්තූරේ සෙනෙහින් සියල චාරිත්‍රවල එදා ඉඳලා කියවෙන්නේ නම් අපි ඕනම සුබ කටයුත්තකට කිරි පුරවන්න ඕනේ කියලා. ඉතින් මේ අපේ මංගල දිනේදීත් කිරි පිරවීමේ ලස්සන චාරිත්‍රය තමයි මේ. සුවපත් වෙනා ගණනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැයින් පෙම්බැන්දෝ සසරේක්වෝ ලබන සන්ධ්‍යාවෝ සුන්දර කරගන්නෝ ඔබවන් පෙම්වතියෝ හිමියෝ අය නොවේදෝ. බලන්නකො මේ සෞභාග්‍ය මේසය. ඉතින් සෞභාග්‍යයේ සංකේතයක් ලෙස මෙතරම් සුන්දරව පිළියෙල කර තිබුණ සෞභාග්‍ය මේසය මගේ හදවතට කියා පෑවේ ශ්‍රියාකාන්තාව අපිට ආශිර්වාද කළා කියාමයි. ඉතින් මේ සියල්ල මෙතරම් සුන්දරව පිළියෙල කළ ලංකා උත්සව ශාලාවේ අධිපති මඩුල්ල ඇතුළු නයන් අයුරින් උපකාර කර සියල්ලන්ටම මගේ හදපිරි ප්‍රණාමය පිදිය යුතුමයි.
දෙවඟන ඔබයාලේ වන්දනාවක් බවයේ පුරා ගණනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැහින් පෙම් බැන්දෝ සසරේක්වෝ ලබනා සන්ධ්‍යාවෝ සුන්දර කරගන්නෝ ඔබවන් පෙම්වතියෝ හිමියෝ අය නොවේදෝ දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙවී දැහැනින් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ මියුරු සේදවලා අතුරාලා සඳ පායා ඇති රෑ තුරුලේ ගෙවමු මා පැතුවේ යුගනෙත් ආදරයෙන් ආදරයෙන් අමුවීමයි හිමිවෝ ඉතින් මේ තියෙන්නේ ප්‍රතිදිනාගේ තවත් එක සුන්දර අදහසක්. ඉතින් ඒ අදහසට අනුව නිම කළ සුන්දර මොහොතක් මේ. මේ තමයි අපේ විවාහ මංගල උත්සවයේ සුන්දරම මොහොත. මුළු ජීවිත කාලයටම මා බලා ගන්න සින්නක්කරයටම එයා මාව ලියාගත්තා. මම එයාව සින්නක්කරයටම ලියාගත්තා. හැඟීම් කෝටියක් හිතේ කකේන ඒ මොහොතකට වචන සිරවුණ තෙනිතින් කඳුළු සතුටු කඳුළු ගලා වැටුණා. ඉතින් මට වචන හිර වෙන නිහඬවම ඔබට බලන්න දිය යුතු ලස්සන මොහොතක්. ලියනගේ සිතාරි ප්‍රමෝදා පෙරේරා යන මම මේ සිටින තුඩුවගේ හේෂාන් මధుරංග පෙරේරා යන අය සමග විවාහ වීමට නීතියේ හැටියට යම් බාධාවක් ඇතිවග නොදන්නා බව හෘදයාංගම ලෙස ප්‍රකාශයෙන් කියා සිටිමි. දැන් මනමාන මාපියා කියවන්න. තුඩුවගේ හේෂාන් මధుරංග පෙරේරා යන මම ලියනගේ සිතාරි ප්‍රමෝදා පෙරේරා
යන ඔබ නීතිය හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව කොට බාර ගන්නා බවට මේ සිටින සියලු දෙනාම සාක්ෂි වනමින් ඉන්නමි. දැන් මනමාල මහත්මිය කියන්නේ ලියනගේ සිතාරි ප්‍රමෝදා පෙරේරා යන මම තුඩුවගේ හේෂාන් මදුරංග පෙරේරා යන ඔබ නීතිය හැටියට විවාහ කරගත් මාගේ ස්වාමිපුරුෂයා කොට බාර ගන්නා බවට මේ සිටින සියලු දෙනාම සාක්ෂි වනමින් ඉල්ලමි. හරි, ඉඳගන්නවා. ටිකෙන් ටික අපතරම් දුර කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට සමහරු එකක් හැර ජයගත්තා අද අපේ අම්මලාට දුන්නාදෝ කඳුළු කෝටියක් තාත්තලා හැංගුවාද මදු දුකක් කොනක ඉඳන් බලන් ඉන්නේ යාළුවෝ කෙලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක් අවසන් මංගලං සක්කන්තු සම්පදේවදා සබ්බ බුද්ධානුභාවේ සදා සිද්ධිවන්තුතේ අවසන් සබ්බ මංගලං සක්කන්තු සම්පදේවදා සබ්බ ධම්මානුභාවේ සදා සිද්ධිවන්තුතේ භවතු සබ්බ මංගලං සක්කන්තු සම්පදේවදා සබ්බ සංඝානුභාවේ සදා සිද්ධිවන්තුතේ උත්මිතියක් මල් කලබක් වූවාද ඔබේ දැතේ රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනාමැත්තේ. ඔන්න ඉතින් කතාවේ හොඳම හරිය තමයි මේ නම් එළඹුණ. කවුරුත් බලා සිටියේ මේ මොහොත. මදයෝ චාරිත්‍ර කළා කුස කෑගසා කිව්වේ මේ මොහොත. ඉතා පරිමිත ආහාරයක් ලෙස දිවාහාරය සකසා දුන් ලංකා උත්සව ශාලාවේ සියලුම දෙනාට බෙහෙවින්ම තුති. ඉතින් ඊළඟට නම් එළඹුණේ අපේ මංගල ගමනට සැරසී පැමිණීමයි. ඉතින් රතු පාට සලු පිළිවෙලින් සැරසුණු මාද කාලවර්ණයෙන් දිදුරන ලස්සන කුර්තාවකින් සැරසිලා ලස්සනට පැමිණිච්ච ඔහුද ලස්සන විල්යායකට යාබදව ලස්සන තන පිට්ටනියේ අපේ මංගල ශාලාවේ ආබදම මෙලෙස අත්අල්ලන් සිටියේ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැත. හොව් තවම ඉවර නෑ අපේ කතාව. තව සුළු මොහොතක් රැඳෙන්න අපි සමග. දෙතොල් දෙලි තුඩෙන් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින්
සේ නොමැකී ලාසදසේ සැපදී රැමියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින් නුවන් කැල්මකින් නුරාවන්නදී ජීවිතේ කලා අසපුවක් කෙරු සොඳුරී යහන් පෙරලා සෝසුසුමන් පලවා මායනෙනා කොතැනේ හුස්මක්සේ ඇවිදින් නුවන් කැල්මකින් අප දෙදෙනාගේ කතාව ආයෙමත් ලස්සනට ගෙත්තම් කර ඒ අයියලාට මල්ලිලාට නැවතත් බොහොම ස්තුතියි.
පසු කරන්න දෙනවා කුමාරියේ අංගාගල්ලේ ඉන්නා කුමාරියේ විරුකේ කුමාරාවේ පසු කරන්න දෙනවා මාරයි නියමයි එල කිරි එල පවුසු අදාතර පුළුවන් නම් අර කොච්චර පුළුවන්ද මෙතන ඉතින් මේ තමයි අපි හැමෝගේම එකතුවෙන් කරන නර්තනය. ඉතින් සහභාගී වුණ උදව් කළ සැමට ආදරේ ගොඩාරියා. මේ සඳහා සංගීතලාභය දියත් කළ සංගීත ශූරින් දෙදෙනාට බොහෝම ස්තුතියි.
ඉතින් අපේ මංගල දිනයේ නිමාව. නමුත් අපේ කතාවේ නිවාව නම් නොවේ නේද? ඉතින් මේ එළඹියේ මංගල දිනයේ අවසානයේටයි. ඉවරයක් නැති කතාවේ එක් පියවරක ඉවරයකි. ඉතින් අලුත් කතාවක ආරම්භයකි. රැඳී ඉන්න ඔබ මොහොතක් අපත් සමග. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම. නැවතත් ආදරේ ගොඩාරියක් ඔයාලා ඔක්කොටම. මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යානොදෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි